තාත්තා LTT එකෙන් මරලා. අම්මා විතරයි ගෙදර. යාළුවාගේ ගෙදර යනවා දැන හැඳුනුම්කම් ඇති කරගෙන. මොකද ත්‍රිකුණාමල්ලේ ඉඳන් කුරුණෑගල එන්න දුර හින්දා. මේවා හරි වැදගත්. මොකද අපි දන්නවා අපේ අම්මලා තාත්තලා මේ තරුණයන්ට වීගෝනිය විකුණලා පන්ති ගාස්තු දෙනවනේ. එතකොට අර තරුණයා යාළුවාගේ ගෙදර ගිහිල්ලා පොතපත බලනකොට මේ පොත බලන්නේ දරුවනේ පොත S2 ගාවට අරගෙන. හේතුව කොල්ලගේ ඇස් පේන්නේ. හැබැයි කොල්ලා අම්මට කිව්වේ නෑ මොකක්ද? මට ඇස් පේන්නේ නෑ කියලා කිව්වේ නෑ. ඇයි ඒ? කොල්ලා දන්නවා අම්මා දවසට බත් පැකට් 7-8ක් විකුණන්නේ ඇයි? අම්මට කන්න නෙමෙයි. මේ අම්මලා තාත්තලා දෙමව්පියෝ සේරම එහෙමයි. ජීවිතේ වැඩිපුරම හම්බ කරන්නේ නාස්ති කරගන්නේ කවුරු හින්දාද? දැන් අහලා බැලුවොත් කියයි ආමුදුරනේ අපිට නම් ඔය ඕන එකක් නැහැ. මේ ළමයි ඉන්නවනේ නේ. එහෙමනේ කියන්නේ. එතකොට අර දරුවා විභාගෙ ලියනවා. අම්මා දවසට රුපියල් 100යි දෙන්නේ. මතකද දන්නේ ඒ දවස්වල තිබ්බ රුපියල් 10ට රෝල්ස් එකක්. අවුරුදු 12කට විතර කලින් මේ කොල්ල රුපියල් 100ක් දෙන එකෙන් අර රුපියල් 10 රෝල්ස් එකක් ගන්න. අද ඒක එහෙමද? නැහැ. අම්මගේ ලේ කඳුළු 18ට උපරිම සාධාරණයක් කරනවා. මම මේ කතන්දරේ කියනකොට මේ අහගෙන ඉන්න දරුවෝ සියලු දෙනාම තේරුම් ගන්න ඕනේ අපි කරන්නේ මොකක්ද කළ යුත්තේ මොකක්ද කියන එක. ඊට පස්සේ තරුණයා විභාගෙ ලියනවා. ප්‍රතිඵල එනවා. ත්‍රිකුණාමල්ලේ දිස්ත්‍රික්කේ ගණිතාංශේ පළවෙනියා. ඉංජිනේරු වරයෙක් විදිහට මොරටු විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙනවා. ඒ අවුරුදු 4-3 ඉවර වෙන්න කලින් ජපානයෙන් ඉන්ටර්විව් එකක් තියෙනවා. කොල්ල ජපාන් යනවා. කාත් එක්කද? අම්මත් එක්ක. දැන් පැහැදිලි කරගන්න ඕනේ වෙන මොකුත් අවශ්‍ය නැහැ. දැන ඉගෙන ගත්තම තමයි කෙනෙකුගේ වත්කම. එක ඉගෙන ගන්නටයි ඕනේ.